ඔන්න යාළුවනේ අද වීඩියෝ එකක් තියෙන්නේ මේ දවස්වල හැමෝම වගේ කතා වෙන ප්‍රශ්නයක් ගැන. ඒ තමයි මේ AliExpress, Temu, eBay සහ Amazon කියන ඔන්ලයින් shopping app වලට මොකද වෙන්න යන්නේ? මේවා ලංකාවට තහනම් වෙයිද? එහෙම නැත්නම් ඔයා දාපු orders තාම ආවේ නැද්ද? ඉතින් මේ දේ ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා. මේවට හේතුව වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා තියෙන subscribe button එක touch කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝක් ගැන ගොන්න notification එකක් ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ දේ ගැන කතා කරනවා නම් දැනට ටික කාලයකට කලින් ලංකාවට ඔන්ලයින් shopping app කිහිපයක්ම ආවා. විශේෂයෙන්ම AliExpress සහ Temu. මෙන්න මේ app දෙක හරහා ලංකාවේ ගොඩක් අය එක දිගට items order කරන්න ගත්තා කිසිම tax එකකින් තොරව. ඉතින් මේකට හේතුව තමයි ලංකාවේ මිල ගණන් එක බලද්දි මේ ඔන්ලයින් shopping app වල මිල ගණන් ගොඩක්ම අඩු හේතුව. ඒත් දැන් ටික දවසකට කලින් ඔයාලා නිවුස් වලට දකින්න නැති කෝප් කමිටුවේ මේ ගැන කතා කරනවා. ඉතින් මේ කතාවෙන් තේරෙන දෙයක් තමයි Temu සහ AliExpress වගේ ඔන්ලයින් shopping app හරහා ලංකාවට ගොඩක්ම orders එනවා. මෙච්චර කාලයකට මේවට කිසිම tax එකක් අය කරේ නැහැ. ඒත් දැන් මේවට ටැක්ස් එකක් පනවන්න ලෑස්ති වෙන කතාවක් තමයි මේකෙන් තේරෙන්නේ. ඒ වගේම දැන් ටික දවසකින් ඉඳන් මේ app හරහා items order කරපු අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ orders delay වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේවා custom එක හරහා hold කරගෙන ඉන්නවා. ඉතින් කොහොම වුණත් මේ orders අපිට ලැබෙනවද? එහෙමත් නැත්නම් මේවට tax එකක් ගෙවන්න වේවිද කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙනවා. ඉතින් මම කස්ටම් එකට කෝල් කරපු ගමන් නම් මෙයාලා කිව්වේ එයාලගෙන් නම් කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙලා නැහැ කියලා. කොහොම වුණත් මේ ෆෝල්ඩ් වෙලා තියෙන ඕඩර්ස් ටික අපිට ලැබෙවි. මොකද කියනවනම් මම දන්න විදිහට මෙච්චර ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් මෙයාලට තියාගැනීමේ හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ ඕඩර්ස් ඩිලේ වීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මේකට හේතුව සමහර විට මෙයාලා මේවා චෙක් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම මේවට ටැක්ස් එකක් අය කරනවද කියලා හරියටම කියන්න නම් බෑ. කොහොම වුණත් මම කෝල් කරපු වෙලාව නම් මෙයාලා කිව්වේ මේවට ටැක්ස් එකක් අය කරනවා නම් අපිව දැනුවත් කිරීමක් කරයි කියලා. ඒ වගේම තමයි පොඩි items නම් අපිට ටැක්ස් එකකින් තොරව කොහොමත් ඕඩර්ස් කරගන්න පුළුවන් වේවි. ඊළඟට මේ app ලංකාවට තහනම් වෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් මේකට හේතුව තමයි අපි ඕඩර් කරන අයිටම් එකක්. ඒ කියන්නේ අපිට ලැබෙන්න ඩිලේ එකක් සිද්ධ වුණොත් මේ Temu එක විශේෂයෙන්ම Temu එක හරහා අපිට $1 ක්‍රෙඩිට් එකක් ගෙවනවා. ඉතින් ඒ වගේ මේ ඕඩර්ස් පරක්කු වෙලා තියෙන හැම කෙනෙක්ටම $1 ක්‍රෙඩිට් එකක් ගෙවන්න වෙනකොට දැන් මේක ලංකාවේ හැම කෙනෙක්ටම වගේ තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ හැම එකටම $1 ක්‍රෙඩිට් ගෙවන්න වෙනකොට මෙයාලට ගොඩක් ඩොලර්ස් ගෙවන්න වෙනවා. ඉතින් එතකොට මෙයාලා බලනවා මොකද්ද මේකට හේතුව කියලා. ඉතින් එහෙම බලනකොට මෙන්න මේ ප්‍රශ්නේ නිසා අපි ලංකාවට මෙන්න මේ app බෑන්ඩඩ් වීමේ අවදානමක් තියෙනවා. ඉතින් එහෙම වුණොත් ඒක අපිට ලොකු අවාසියක් වෙනවා. මොකද මෙච්චර අඩුවට items order කරන්න තියෙන online shopping app කිහිපයක්ම අපිට නැති වෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයා පුංචිම හරි දැනුවත් වීමක් වුණා නම් පල්ලෙහා තියෙන like button එක press කරලා like එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ orders උත් ආව නම් පල්ලෙහායින් comment එකක් දාන්න කියලා මතක් කරනවා. එහෙනම් අලුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු.